වහින්න නම් බෑ. මේ පොඩි පොඩි තියෙනවා තේ තියාගෙන ඉතින්. ඉතින් පොඩි පොඩි අතේ තියෙන. සායන ඔක්කොම යනවා. ඉවරද? අඩ නෙමෙයි වටු දාන්න වටුද අපේ ට්‍රාන්ස්පෝර්ට් එක දැම්මා. බෑනිනවා ඇයි හන්ට බැරි වතුරනේ. ආයෙ එන්න බැරුව හින්න කට්ටක් කාලා අහින්න තියෙන. බස් එක මග දාලා ළමයි ටික බස් එක වෙන බස් යන්න ගියා. මම ඊයේ උදේ බස් එක බුබුට දාන්න ආවා. මෙතන ස්ටෑන්ඩ් එකේ ඉඳ නෑ. අර අතර කැලුමිනි පාන ගාව ටයර් කඩේ. මම යාගාවි දාලා හිටියෙත් නෑ. මම බයේ හිටියේ ඒත් වතුර ගල්ලා. වතුර දාලා? ඔව් ඒ වුණාට වතුරේ දිහාට අවුලක් නෑ. පටිටු ලීමෝල්. මේකට ලීමෝල්. apa mau telang dua telang ini udah kecil hawa serga apa baata කඩේට පණ යන්න සප්ලයි දීලා ඇත්තේ වතුර අඩු වෙන නම් ඇති හෙට උදේ දෙයි එහෙම මොකක් හරි කරයි වතුර පත්තු වල ඔව් යාගේ යට වෙලා නැති නේ යට වෙලා මොන දැන් මේ ඔල්ලින් අංකල්ගේ යට තට්ටුවක් පේන්නේ නැහැ. මේ ඔල්ලින් අංකල්ගේ යට තට්ටුව. පයින් ස්ටෝස් කටමට්ට ඒක ගන්න ඕනේ. බයිට් නැද්ද බයිට්? ඕකට අල්ලේ සබ්ජෙක්ට් ගාන කිව්වේ තමයි. අදියා කිතර ප්‍රම අපිටත් එහෙම අදියා කිතර ප්‍රමාණයක් දැන් වල ගෙදරත් නම් දැක්කා. ඒ වගේ අල්ලනවා කියන්නේ. ඉදලට්ටු වුන්නේ. මේ අර උඩ තට්ටුව ඉන්නේ අතනනේ. මිනිස්සු ෂුවර් කරගෙන ඉන්නේ උඩ තට්ටුව ඉන්න බල්ටි දාගෙන. ඒ කියන්නේ වෙන ආයතනට වැඩිය ඔගේ ප්‍රමාණය වැඩි. ඉතින් වැඩි. ෆවුන්ඩේෂන්. අඩි දෙක තුනක ප්‍රමාණයක් උඩට ගිහින් දැන් වතුර ටිකක් වීගෙට එනවා නේ. අදිනවා නේ. ඒක ගඟ පාස් කරලා.
ඔරුව පැත්තට. රේණුකා එන්ටර්ප්‍රයිස් ගිහිල්ලා යට උනෙලා. අම්බෝ. ගෙදර පොඩ්ඩක් මෙතන ගිහිල්ලා නේද? හරි. පොඩි යන්නකට දෙන්නේ නැද්ද? මන් දැනගත්ත වැඩේ කොන්ක්‍රීට් වෙනකොට. ඒක කන බේරලා දිනා පුදුමයි මේ. ඉදිලා තියෙන්නේ. සාම් පිට පොඩ්ඩක් ගත්තා. පිට පොඩ්ඩක් ගත්තා. ඒක නම් හොඳයි පැහිලා ගන්න. ඒක නම් පැහිලා වුණා ඒක තමයි. සමුඩ පැකිලි දාවන. ඔව්. දැක්කේ උඩු. ගහගෙන යන්න ඒක තමයි. ගහගෙන යන්න තිබ්බා. මේ දැක්කේ නැති උඩු. අම්මෝ. හරි ඩේන්ජර්. ෂෙයාර් කරලා ගියා වගේ නෙමෙයි. සර්පයි ගොඩ වෙලා ඉන්නේ ඔය. ඔව් අම්මෝ. ආ මේ කඩ බහැලාද? වහනේ ඇතුලේ මොනවද බැලලා ගියා. ඒක අර නිබඩ වතුරනේ. අර ඒවා උඩ වෙනකොට වහනේ උඩ දිග. කළු පාලම මෙතන කළු පාලම පේන්නේ නැහැ. පාලම පේන්නේ නැහැ මේ. අතර මං නම් ගියේ නෑ චම්මගාවල ඔක්කොම බඩටි ගන්න නෑ. වෙන මොහොතකට ගොඩ නේ. තුනයි. ඔය බඩටි අදිනවා දැන් ඉස්සෙල්ලට වැඩි නේද? අපි එනකොට වැඩි අදිනවනේ. වහිනවනේ. අර ටික යන්නේ පස්සට අර ඒක එච්චර අදින්නේ නැහැ. ඔව්. ඒක වෙනකොට යා වේගින්ම ගයි. ඔව් රෑවුනේ. අපි නෑ ඉතින් අඩු වෙන පැත්තට ආවොත් නේද? අඩුවේ ලයිකනු පේන්නේ. ඔව් ලයිට් කනුවකට වෙන සෑහෙන ප්‍රමාණයක් අඩුවේ. කොයි ලයිට් කොනද? මේකේ වතුර පාරනේ වතුර මට්ටම. පාලම උඩ පාලම පේන්නේ. බැලලා හරිය ගිහින් බැලලා අර ඔන්න පොඩ්ඩක් මේ පාටේ. ඉතින් අපල වලින් නගරත් කර කලියන් දෙපැත්තේ ටාටා සර්පයා ඔය ඉට ගන්නවා සම්පා. ජයි පැකිලාද? ඔව් හරි පැන. දැන් මහලයින් එකේ කරන්ට් එක ඇරියා වුණා. නැත්තම් ඉන්නවා කොච්චරලා හිටියා ආයෙත් කී හතර කතා කරලා මේගොල්ලෝ ඔව් වයනේ අපි යන බයුණා ඔව් රාත්‍රිකරේ එකපාරට විතර කතා කරලා තරහට කතා කරා කාටද මන්ද මේ කැම දෙන්න කිව්වා ඊට ආයෙ කතා කරලා මම යట్లా මම තරහට කිව්වා ඔරුව තියෙනවා මම හෙම්බත් මේ ඔහම අතේ කද එමුකම අනේ අපි අගොල්ලොත් කර ආයෙ මම දන්නවා මම දැක්කා ඉතින් හරි ඉතින් දැන් මම ආයෙත් මට මේ හෙම්බත් කළා කිව්වා පදින්න පුට්ට කියන මට මේ මුරුවේ මම මේ පදිනවර මම නැත්තම් මේ මෙලහට අපි මේ ගමන දැන් උඩ ගිහලා ගොඩක් අම්මගේ මේ උරිස් එකක් තුමයි
ඒන තමයි ඔක අබලක් මනෝජයි මෙතනින්ම නැග්ගහයි. අබලක් තිබ්බා මේ වන්නේ. බලන්න කොටයක් තියෙනවා නේද? යතර කාගාගේ වැඩ සම්පත්. බඩක් තියෙන එහෙම. ඇත්තම බොරු කියන්නේ. වතුරට කොහොමද බඩගින්නේ වැඩි? ඔය ගාන තමයි කිව්වේ යනකොට. අර යටින් බාන කොන්ක්‍රීට් එක පොඩ කඩු නේද? මේ කතරල නාග. ඉතින් නගින්නේ. සම්පා. ඒක පොඩ අල්ලගන්න. අල්ලගෙන.